මගේ කාර්මික ජීවිතයත් තමයි තිබුණේ. ඒ කියන්නේ විශේෂයෙන්ම තේ කර්මාන්තය පිළිබඳ තියෙන හැදහැරීම් මේ නිෂ්පාදන මට දෙපාරක්ම බැරි වුණා මේ ඕලිවල සමත් වෙන්න. අර ගමෙන් ගොඩනගාගත්ත දේවල් අර රසාස්වාදනයෙන් ගොඩනගාගත්ත පොතපතින් ලබාගත් දේවල් මගේ මේ අරමුණට තල්ලු කරා නේද කියන එක හිතුණා. ආදර මල්වල පාට කියන්නද Gateway Lawyers, Business and Commercial Law, Wills, Power of Attorney, Deceased Estates and Administration, Family Law, Migration Law, Conveyancing. Gateway Lawyers, providing premium legal services to individuals and businesses throughout Victoria. Gateway Lawyers. Visit gatewaylawyers.com.au for further information. ආදරණීය නවා අද අපිට හම්බෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී. නවා අවසාන වතාවට මට හම්බුනේ පසුගිය දෙසැම්බර් මාසේ BMICH රංගහලේ තිබිච්ච ප්‍රසංගයකදී. අද මෙල්බන් නගරයේදී. අයිබෝවන් ප්‍රසන්න. ආදරණීය නවා ඔබේ ප්‍රසංගයක් තිබුණා පසුගිය දින දෙකකට පෙර. අපි ඉතාමත්ම සාර්ථක ප්‍රසංගයක් ඒ ප්‍රසංගය නැරඹුවා. ඒ ප්‍රසංගය ගැන කතා කරන්න ඉස්සෙල්ලා නවා ගැන තොරතුරු ටිකක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට අපේ ආදරණීය හිතවතුන්ට බෙදා හදා ගන්නට ඕන. ඒ නිසා මම කැමති නවා ගැන මේ පොතේ විස්තර ඉතාමත්ම සාර්ථකව ලියවිලා තියෙනවා. හැබැයි පොත කියවන්නට හැමෝටම අවස්ථාවක් නැති නිසා අපි නවාගෙන්ම දැනගමු නවාගේ අතීතය. කොහොමද නවා සංගීතයට අවතීර්ණය වෙන්නේ? එකක් තමයි අපි මම ජීවත් වුණේ ගංගඩුවිල රත්නපිටිය දෙල්කන්ද විජේරාම පැංගිරිවත්ත කෝට්ටේ මෙන්න මේ වගේ විශාල ග්‍රාමයන්ගෙන් මිරිහන ඒ ග්‍රාමයන්ගෙන් පිරුණු නගරයක් ඒක කෝට්ටේ නගරය. ඒකේ ඒ පළාත්වල හිටිය ඉතාමත්ම උසස් බුද්ධිමතුන් පොතපත කියවන අනෙකාට උදව් කරන දේශපාලන වශයෙන් යම්කිසි ආකාරයකට අපේ තාත්තා ඇවිල්ලා ඇත්ත පත්තරේ කියන පත්තරේ තමයි අපේ තාත්තා කියවන්නේ. ඒතර අපිට පේනවා තාත්තා මේ පුටුවක් උඩ ඉඳන් ওই පත්‍රේ කියවනවා තාත්තගේ යාළුවොත් එක්ක ඒවා ගැන කතා කරනවා. ඒ කියන්නේ සමාජයේ යහපත සඳහා තමයි ඒගොල්ලන්ගේ මේ හිත තිබුණේ. එතකොට මේවා අපිට ගොඩක් බලපෑවා. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගම පුරාම සම්පූර්ණම සංස්කෘතික දේවල්. සංගීතය, නාට්‍ය, එතකොට සාහිත්‍ය රසවිඳීම්. එතකොට පල්ලිය ගත්තත් හතේ කණුවේ මම නිතරම මේ පල්ලියට යනවා මොකද අපේ යාළුවෝ පල්ලියට යනවා මම ඒ ගීතික අහන්න හරි ආසයි. ඒ වගේම තමයි සුබද්‍රාම පන්සල, පැංගිරිවත්ත විවේකාරාමය. ඔබ දන්නේ නැති ඔබ මේ මට දැන් කිව්වනේ මේ පොත බලලා ජුබිලි කණුව මිරිහාන සම්බන්ධයක් තියෙනවා මේ ශ්‍රීලේත මහා විද්‍යාලයේ දහම් පාසලට කියලා. ඒ තරම් ඒ වගේ අර ආගමික සංස්කෘතියෙන් ජාතීන් විශේෂයෙන්ම දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ග මේ හැම කෙනෙක්ගේම පිරුණු සහමුඛත්වයක් තමයි තිබුණේ. ඉතින් මේ සහමුඛත්වය තමයි මම වැඩෙන්නේ. මේ වැඩිම මගේ ජීවිතේට අද වෙනකොට විශාල ආලෝකයක් ගෙන දුන්නා කිව්වොත් නිවැරදියි. ඔව් මම හිතන්නේ සුන්දර ගමක් ගැන කතා බහ කරද්දී ඇත්තටම මේ අතීතයට අපිට නිරන්තරයෙන්ම යනකොට ඒ සුන්දරත්වය මැවිලා පේනවා. මේ දැන් ප්‍රේවත විද්‍යාලයෙන් ඉගෙනගෙන සුබද්‍රාරාම පිරිවෙනින් උසස් පෙළ හදාරලා හැබැයි මේ පොතෙත් සඳහන් වෙලා තියෙනවා ඔබ සංගීතය ඉගෙන ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ තමයි සංගීතයට යොමු වුනේ. කොහොමද යොමු වුනේ? ඒ කියන්නේ O-level, A-level වගේ විභාගවල තමයි මේ අපේ ලංකාවේ සංගීතය ඉගෙනගෙන යම්කිසි ආකාරයක සෞන්දර්ය විශ්වවිද්‍යාලයට වගේ යෑමට තියෙන මඟ පෑදෙන්නේ. නමුත් මට එහෙම දැක්මක් ගුරුවරයෙක් විසින් ඇති කරේ නැහැ. මම ඉගෙන ගත්ත පාසල මම හිතන්නේ සංගීත නැටුම් ගුරුවරයෙක් හිටියා. ජිනිදාස් කියලා මට මතකයි අර ඔහුගේ බෙරපදයි ඔහු ළමයිට උගන්වන එක. නමුත් සංගීත ගුරුවරයෙක් හිටියට
මේ සංගීතේ මෙන්න මේ වගේ යා යුතුයි කියන එක පාසලේ මට ලැබුණේ නැහැ. මම එකම දේ තමයි අර ගමෙන් මට ඇති වුණු රසාස්වාදනය විශේෂයෙන්ම මේ ගුවන්විදුලියට කන් දීමෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලියට කන් දීමෙන් ඇති වුණු රසාස්වාදනය. ඒකේ හැම ගීතයක් වගේ මට මගේ හිතේ නිරන්තරයෙන්ම දල්වනවා. හැමතිස්සෙම නිකන් මතකයේ දල්වනවා. ඒතකොට දල්වීමත් එක්ක මම ඇත්තටම මේ ශ්‍රී යුත මහාවිද්‍යාලයේ ඉන්නකොට මම සාහිත්‍ය සමිති සින්දු කියනවා. එච්චරයි. මට ආසේ සින්දු කියන්නේ ශාස්ත්‍රානුකූලව ඉගෙන ගන්න ගුරුවරයෙක් ඇත්තටම මෙහෙුවේ නැහැ. එතනින් පස්සේ ප්‍රසන්න හිතුනේ එකම දේ තමයි කාගෙත් මතයක් වෙලා තිබුණේ මේ ජර්මන් ටෙක් යෑම. එතකොට ජාතික ආධුනිකත්ව මණ්ඩලයට කාර්මික පුහුණු ශිල්පීන් හැටියට යෑම විදේශ රටකට යෑමට තියෙන ලොකුම සුදුසුකම හැටියට. මම ශ්‍රී යුත මහාවිද්‍යාලයේ ඉඳලා මට දෙපාරක්ම බැරි වුණා මේ ඕලිවල සමත් වෙන්න. ඊළඟට පොදු මතයක් ආව කාගෙත් මේ ගණන් වල ක්‍රෙඩිට් එකක් තිබුණාම සම්බන්ධයක් තිබුණාම මේ ටෙක්නිකල් කෝස් එකක් කරන්න පුළුවන් ඒ තුලින් විදේශ රටකට යන්න පුළුවන් කියලා. ආවල් රට කියලා දෙන විදේශ රටකට යන්න පුළුවන් කියලා. එතකොට ඔය අරමුණ එක පැත්තකින් තිබුණා. පවුලේ වැඩිමලා හැටියට මං ඉන්නකොට තිබුණා මම A level කරලා පස්සේ මට කල්පනා කරා දැන් මේකේ අපිට ගොඩක් දුර සාහිත්‍ය පැත්තෙන් අපි කැමති. මේකෙන් අරමුණකට කොහොමද මේ වගකීම් සහිත අරමුණකට මේකෙන් පිටක් නෑ නේද කියන එක පොඩි හිතට දැනුණා. ඊළඟට අර මම කිව්වා වගේම මම ජාතික ආධුනික මණ්ඩලයේ ඇප්ලිකේෂන් යොමු කරලා ඉවරලා මම කොළඹ කමර්ෂල් ඉන්ජිනේරු ආයතනයේ අර කාර්මික ශිල්පියෙක් හැටියට පුහුණුවීමකට ගියා. ඒ පුහුණුවීම වසර 12ක් වගේ කාලයක්. මම තනිකර මගේ කාර්මික ජීවිතය තමයි තිබුණේ. ඒ කියන්නේ විශේෂම තේ කර්මාන්තය පිළිබඳ තියෙන හැදහැරීම් මේ නිෂ්පාදන ඒව ඉගෙනගෙන තේ කර්මාන්තයේ ලෝකේ සහ ලංකාවේ කියන විශේෂයෙන්ම මම කරේ අර ප්‍රොඩක්ෂන්ස් නිර්මාණ මේ නිෂ්පාදන. ඉතින් ඒකේ සම්පූර්ණයෙන්ම මට ඒකෙන් ඇති වුණේ මේ විශාල අධ්‍යයනයක් ලැබුණා. අර කිව්වා වගේ මගේ අරමුණටත් මම ආවා රට යන්න. විශේෂයෙන් පස්සේ යනකොට මගේ මිත්‍රයෙක් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා හිටියා. ඔහුත් මාත් එක පාසලේ ඉගෙන ගත්තේ. ඔහු මට මේ අරමුණ ඇති කරා කරුණාකරලා මේ රටට එන්න කියලා. මං ඒකට ගොඩාක් සූදානම් වෙලා මම එදා ප්‍රසංගෙත් ඔක කිව්වා. මේ මට ලෑස්තිලා හැම දෙයක්ම හැම සුසුකම තිබුණා ඒකට. මම විවාහයටපත් වෙලා තිබුණා. ළඟට මම දරුවෝ දෙන්නෙක් මට හිටියා. අර මේ බණ්ඩාර කියන මගේ මිත්‍රයෙකුට අනුග්‍රහය දක්වනවා මේ රටට එන්න. මේ ඒවට ඇප්ලිකේෂන් වල තියෙන සියලුම සුදුසුකම් ආර්ථික එයා ඒක සඳහා අනුග්‍රහය මේ තිබිලා මගේ හිත යටින් මොකද්ද අකමැත්තක් මේකට පෙන්නුවා. මම දන්නේ ඒ අකමැත්ත මොකද්ද කියන එක. ඒ අකමැත්ත කියලා කියන්නේ මම ඒ තානාපති කාර්යාලයට ගිහිල්ලා මේ මගේ සීලුම මේ ලියකියවිලි දෙනවා වගේ දීලා ඉවරලා එමත් මගේ අතම මට පස්සට ආපු ගතියක් මට මතකයි. නමුත් මට පස්සේ හිතුනේ මගේ හිත යටි තිබුණ සීලුම අර ගමෙන් ගොඩනගාගත්ත දේවල් අර රසාස්වාදනයෙන් ගොඩනගාගත්ත පොතපතින් ලබාගත් දේවල් මගේ මේ අරමුණට තල්ලු කරා නේද කියන එක හිතුණා. නමුත් මට මේ රැකියාවක් සඳහා හරි පූර්ණ මේ රටට එන්න නොහැකුණාට මම ප්‍රසංග කීපයකට ලෝකෙ සහ ඕස්ට්‍රේලියාවේ මගේ රටවල් වලට මම ඇවිල්ලා තියෙනවා. ඒකට මට හිතෙනවා මගේ ජීවන අත්දැකීම් තුලත් එක්ක මේ දෛවය මේ අපිට උරුම කරලා තියෙන ස්වභාවය මේ පුදුමයි නේද කියන එක හිතෙනවා. ඔව් දැන් ඇත්තටම මේ බණ්ඩාර මේ පොතට ලස්සන ලිපියක් ලියලා තියෙනවා. නවාගේ ඉස්කෝලේ කාලේ. එතකොට බණ්ඩාර නවාට වැඩි එක අවුරුද්දක් වැඩුමල් පන්තියක තමයි හිටියේ සීනියර් ක්ලාස් එකේ. එතකොට නවා ඉස්කෝලේ ගත කරපු කාලය ඊට පස්සේ නවා බණ්ඩාරත් එක්ක කමර්ෂල් සමාගමේ වැඩ කරපු කාලේ ඒ යන්ත්‍ර සූත්‍රත් එක්ක හැප්පුණු හැටි ඒ එකම ඊට අමතරව කලා ලෝකයේ පතාක යෝධයන් එක්ක ගැවසුණු හැටි. එහෙම නැත්තම් නවා සහ බණ්ඩාර එකතු වෙලා ඒ ඇසූපිරු තැන් ලබාගත්ත උකහාගත්ත හැටි. ඒ එකම සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයට විශාරද නන්දා මාලිනියන්ගේ සත්‍ය ගීතයට ඒ වගේ විශේෂිත අවස්ථාවන්ට සම්බන්ධ වෙච්ච හැටි අපූර්වට මේ පොතේ පිටු අතර ලියවිලා තියෙනවා. මම කැමති එකක් දැනගන්න ඒ අතීතය. ඔව්. දැන් අර හිතේ යට තිබුණු අර ආශාව සම්පූර්ණම මම කවදාකවත් හිතුවේ නෑ ආචාර්ය නන්දමාලිනී එක්ක සම්බන්ධ වෙන්න වැඩ කරන නිර්මාණ කාර්යයකට. කියන්නේ මම ඔය
එතුමිය තෝරගත්ත මාව මගේ කටහඬ පරීක්ෂණය කරලා සත්‍ය ගීතයට. සරච්චන්ද්‍ර මහත්තයා මගේ කටහඬ පරීක්ෂණය කළා අමරදේව සර් හරහා මේ හොඳද මේ ගායනා කරනවා කියලා අහලා ඉවරලා මාව සම්බන්ධ කරා බාවකඩතුරාව කියන නාට්‍යයට. ඒ බාවකඩතුරාව නාට්‍යයෙන් බාවකඩතුරාව ඊට පස්සේ මට ආරාධනා කරා ડોක්ටර් මනමේ වලට පුහුණු වෙන්න කියලා. ඊළඟට කිව්වා සිංහ බහුවේ එල්ල ගෙදරට එල්ල පුහුණු වෙන්න කියලා. ලෝමහංශ පුහුණු වෙන්න කියලා කිව්වා. මහසාර පුහුණු වෙන්න කියලා කිව්වා. මම ඒ සිරුම නාට්‍යවල අවුරුදු 7ක් වගේ කාලයක් මම සම්පූර්ණ අත්වැල් ගායනයේ හිටියා. මම එතෙන් ලබාගත් දැනුම නන්දාමාලිනී මහත්මිය සමග සත්‍ය ගීතයේදී මට ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ සංගීත අධ්‍යක්ෂවරු රෝහණ වීරසිංහ මහත්මයා ඊළඟට එච්.එම්. ජයවර්ධන තිස්සසිරි පෙරේරා ඩී.ඩී. ගුණසේන මහත්මයා මගේ මේ ප්‍රසංගයේ වයිලින් වාදනය කරා. ඒතර කල්නි පෙරේරා සේන වීරසේකර එතකොට වයිඑම් සුමසිරි මේ වගේ අති දැවැන්ත පිරිසක් මේ මට එක මොහොතකට එක මිටට ලැබුණා. කාලයක් මේ ඔක්කොම තමත් වේගෙන් ලැබුණා. ඒතර මේ වේගෙන් ලැබීමට මූලික හේතුව උනේ අර මං කිව්වේ අර මගේ හිත යටින් හැමතිස්සෙම මාව අරන් ගිය පාරක් තිබුණා. ඒ පාර මේ මට දැනුමක් සහ කුතුහලයක් තමයි ගෙන දුන්නේ. එතකොට මේ තුල තමයි මගේ මේ නිර්මාණ ජීවිතය ගොඩනැගුණේ කියලා ප්‍රසන්න මට හැමතිස්සෙම හිතෙන්නේ මේ ආශ්‍රය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඊළඟට ටී.බී. නිහල්සිංහ මහත්මයාගේ මම ඩොකියුමන්ටරි එක මියුසික් කරා. ත්‍රිවිධ හමුදාවේ තියෙන ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂයෙන්ම මේ නාවික හමුදාව පිළිබඳ කරපු නිර්මාණයකදී මාව ඒතුමා මාව තෝරගත්ත සංගීත අධ්‍යක්ෂකගෙන කවදද කොහොමද හිතන්නේ මේ වැලිකතර වගේ චිත්‍රපටයක් කරපු කෙනෙක් මං වගේ කෙනෙකුට ආධුනික ශිල්පියෙකුට ආරාධනා කරා. මම ඒතුමා මාව ගෙදරට ගෙන්නලා මගෙන් කොහොමද මේ නිර්මාණය අපි කරමු, තව නිර්මාණයක් කරමු. මේ වගේ මේ પરම්පරාව මම වන් ගියේ නෑ. අර මම ඒ ලෝකෙ හිව් එක මට ඒක ලැබුණා. අර ඒක දැකීමෙන් දැන් චිත්‍රපටි බැලීමෙන් නිහාරසිංහ මහත්මයා කවුද කියලා දැනගත්තේ. ඊට පස්සේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපටයක මහාචාර්ය සුනිල් නාරද මහත්තයාගේ චිත්‍රපටයකට මේ પરම්පරාවත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ නේ ප්‍රසන්න. නෑ ඇත්තටම දැන් ඒ කියන්නේ තමයි දැන් අර පාසල් කාලය තුල නවාගේ සැඟවිච්ච ඒ දක්ෂතාවය පස්සේ කාලයක ඉස්මතු වෙලා ආවා. හැබැයි ඒකට උර දීපු ගුරුවරයෙක් ඉන්නවා ඔබට. සංගීත ඥානය ඔබට ක්‍රමානුකූලව ලබා දීපු ගුරුවරයෙක් ඉන්නවා. අපි අහලා බලමු නවාගෙන් කවුද ඒ කියලා. මම මේ ආයතනයේ වැඩ කරනකොට මේ ආයතනයෙන් මුදලක් හම්බ වෙනවනේ. ඒතර බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක් ආර්ථික පිළිබඳ. මේ මුදලින් තමයි මම මේ වෙන මුදලින් තමයි මං හිතුනේ දැන් සංගීතය ඉගෙන ගන්න ඕනේ කියලා. බී වික්ටර් පෙරේරා කියන ගුරුතුමා ළඟට ගියා. මං හිතන්නේ ඒතුමා මාව මට උනේ දැන් එතනත් උනේ ප්‍රසන්න මේ නිකන් සංගීතය කියන්නේ මොකද්ද නිකන් හදාහරලා ගියොත් ඇති. මගේ තියෙනවා එහෙම නිකන් කුතුහලයකින් ඒ දේ තේරුම් ගත්තාන් පස්සේ ඒ දේ මං එතනින් මට ඇති කියලා. නමුත් ගුරුවරයා විසින් අනසක පැතුරුවා කරුණාකරලා මේවා පුහුණු වෙන්නේ නැතුව එන්න එපා. කරුණාකරලා ගෙදර ඉන්න කියලා හරි තද ස්වරයෙන් දැඩි ස්වරයෙන් එයා කතා කරන්නේ. බයක් හිතෙනවා. මම හිතන්නේ බයින්ද මට පන්ති යන්න සිද්ධ වුණා. මට එක පැත්තකින් පන්ති යන්න විදියක් නැහැ. ආයතනයක වැඩ කරනකොට පහින් පස්සේ වැඩ කරන්න වෙනවා. සමහර දේවල්. ඒක ඒ රාජකාරී ස්වභාවය. නමුත් මේ තීන වෙලාවල් වලට පන්තිය නිශ්චිත දිනයකින් පවත්වන්නේ. ඒ කියන්නේ සඳුද හෝ බදාද වගේ දිනයන් තියෙනවා. එතන 5ට ඉන්න ඕනේ මම. 6ට ඉන්න ඕනේ මම. මම සමහර වෙලාවට 6 මාරේ බස් එකේ නැගලා යනකොට. මම හිතන්නේ මං සෝකින් බැනුම් හවස හැන්. හැබැයි ඒ බැනුම් හවුවට එයාගේ ස්වර ඥානය ලබා දුන්න ස්වර දැනුම මට තමයි මට මේ අද සින්දු හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් වෙන මොකද්ද? දැන් මේවයි ස්වරවල තියෙන අතර වෙනස, රාගධාර සංගීතවල තියෙන වෙනස. මෙන්න මේකයි මෙන්න මේ අභ්‍යාසයයි විශේෂම නාට්‍යවල මම වේදිකා නාට්‍යවල මම මුලින්ම නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කරන්න මාව ගත්තේ මේ මුලින්ම නාට්‍ය මට ආරාධනා කරේ දීප්ති කුමාර ගුණරත්න. ඔහු නාට්‍යයක් කරා මේ මර්සෝ මේ ඇල්බියා කැමුගේ පොතකින් පිටස්තරය කියන පොතෙනුත් මාටි ක්‍රමසිංහ මහත්මයාගේ මේ විරාගී අරවින්ද චරිත දෙක අරගෙන පෙරදිග අපරදිග කොහොමද මේ අසම්මත වූ චරිත දෙකක් පෙරදිගට වුණ ජීවත් වෙන විදිහයි අපරදිගට වුණ ජීවත් වෙන මේ දෙකේ හරි සංගීතමය නාට්‍යයක් ඕක හැදුවා. මම ඒකට වැඩි සංගීත දැනුමක් මට නැහැ. නමුත් මට හරිම දැනුමක් තියෙනවා මේවට සංගීතය එන්න ඕනේ කොහොමද කියන එක. ඒක නිකන් අර වෙනම අධ්‍යයනයක් කියලා මට හිතන්න පුළුවන්. මොකද මම හොඳටම මේ සංගීත ඇහුවා. මම ඒ කාලේ
මේ බ්‍රෝටල් බෙස්ගේ නාට්‍යවල සංගීතය, එතකොට මේ ඔය ප්‍රෙන්ච් මියුසික් අධ්‍යක්ෂවරුන්ගේ ඔය ඩිබුසිගේ සංගීතය, එතකොට බීතෝවන්ලගේ මේ වගේ සංගීත මම අහලා ඉවරයි. මම ඇත්තම කිව්වොත් ඒ කාලේ මට ඒ ආසාව තිබුණා. මොකද ගුවන්විදුලියෙන් අර පුරුදු කරපු එක ඊට වඩා තැනකට ඔය අගනුවරට ආයන් පස්සේ රැකියාවට මේ මම කරන්නේ හවස කාලේ මිතුරන් සමග සම්පූර්ණම ජර්මන් කල්චර් යනවා, මේ රසියන් කල්චර් අවසන ඒවයි සම්පූර්ණම චිත්‍රපටි පෙන්වන එකයි සංගීතයේම වැඩමයි තියෙන්නේ. මේවා මට බලපෑවා. මම ඇත්තටම අහන්න හිටපු ප්‍රශ්නයක් තමයි මේ කල්චර් හවුස් එක. මොකද මේ සෝවියට් එකයි ජර්මන් එකයි ඒකම ඇමරිකානු සෙන්ටර් එකකට ඔබ ගියා. ඇමරිකානු සෙන්ටර් එක. බ්‍රිටිෂ් කවුන්සිල් එක. ඔවයි ප්‍රසන්න ඒ කාලේ පුදුමාකාර විදිහට මේ චිත්‍රපටි තියෙනවා. අපි කරන්නේ හවස යනවා. එතකොට අපේ අර මට මතකයි අපේ අර මේ ආර්ථිකය වශයෙන් අරන් දෙන පීඩාව සම්පූර්ණයෙන්ම නැති කරේ ඒවයි. ඇත්ත කියන්න එපා. වගකීම් වලට අපිට බහින්න බෑ. මොකද වගකීම් වල තියෙන ජාලය වැඩි. වගකීම් වැඩි. ගෙදර සහෝදරයෝ ඉන්නවා ඊළඟ අනාගතය ගැන හිතන්න ඕනේ. එහෙම කාලෙකින් අපි ඔය කවුරුත් මේ රට විදේශ රටවලට යන්න හේතුව මූලිකව නැතුව වෙන දෙයක් හින්දා නෙමෙයිනේ. වගකීම් හින්දා. එතකොට ඒක තමයි තිබුණේ. ඒක අපිට දැන් හොඳටම මේ මට අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මෙහා ආවොත් කවුරු හරි කියන්නේ මම මේකෙන් හින්දා මේ. ඒතර අපි එන්න බැරුණ එක නත් බැලුවම ඒක ළඟ ඇවිල්ලා තියෙන ඒකයි. ඒක ළඟ වගකීම් ඉෂ්ට කරන්න. ඒක ලොකු ආර්ථිකයක් ගැනීමට වඩා අම්මලා තාත්තලාට උදව් කරන්න, සහෝදරයන්ට උදව් කරන්න, මේ ඒ මල්ලේලාට උදව් ඒ වගේ සරල මේව එකක්. ඊට පස්සේ මේ නාට්‍ය සංගීතයේදී අර චින්තනයේ බලපෑව එක වේදිකාවේදී මම මේකට යොදාගත්ත දෙවුල් බෙරයක් අරයාගේ සංගීත මේ කටහඬ මම වෙස්ටර්න් වොයිස් එක යොදාගත්තා. ඔය වගේ හඬවල් මම නාට්‍ය යොදාගත්තා. අතන එක ඩං දෙවුල් බෙරේ ඔය දෙක යොදාගෙන මට අදහසක් ආවා. ඊට පස්සේ ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයාගේ දෝරදණ්ඩ දුක්ගන්නරාල මේ එතන ඉඳන් ආචාර්ය ජයලත් මනෝරත්නගේ නාට්‍ය 4ක් දක්වා. ඔව් මුලින්ම මට ලබා දුන්න නාට්‍ය තමයි කණේරුමල්. ඊළඟට ඔහු මට ඉඳන් කිව්වා සංදේශ කාව්‍ය වලින් නාට්‍යයක් කරන්න ඕනේ කියලා සුදුරිදි හොරු. ඊළඟට මහගමසේකරගේ සීලුම් පොත් අරගෙන කවියා සහ සමාජ ජීවිත සහ විමුක්තිය පිළිබඳ කරා ලෝකේ තනියය කියලා ආචාර්ය මහගමසේකරගේ කෘති වලින් ගත්තේ මක්නිසාදයත් ප්‍රබුද්ධ ලයනල් සහ ඔන්න පොත් සියලුම දේවල් අරගෙන කරා. ඊළඟට ග්‍රැමෆෝන් යුගයේ අරගෙන හඬ නිහඬ කියලා. ග්‍රැමෆෝන් ජීවිත වල තියෙන බලපෑම කොහොමද කියලා. ඊළඟට ඌ අවසාන මොහොතේ මෛත්‍රික නිර්මාණය කරා රසමන් චිත්‍රපටියේ සම්බන්ධ කරගෙන ඔහු පිටපතක් ලිව්වා මේ උට කරන්න ඕනේ කියලා මේ ගීතමය නාට්‍ය ඔපරාවක් සම්බන්ධ කර ඔපරා වගේ කටහඬ යොදාගෙන බටහිර සංගීතය අපේ තියෙන ජන සංගීතය යොදාගෙන නාටකම් සංගීතය යොදාගෙන අපිට කරන්න ඕනේ කියලා නාට්‍යයක් ඔහු නිර්මාණය කරා. ඒ නිර්මාණය කරන මොහොතේ තමයි අවසාන වෙලාව නැතුවේ. නමුත් මේ නාට්‍යයේ 75%ක වැඩ කටයුතු අපි අවසන් කරා. මට ඊයේ බහනුක මනෝරත්න මෙහෙදී හම්බුණා. ඔය මගින් හැවුවා මේ නාට්‍ය මෙහෙම ලංකාවේ දැන් කරන්න නවායියට සම්බන්ධ වෙලා නිවන් ලේඛනායකත් සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරන් යනවා නේද කියලා. වනලැහැබ. ඒක වනලැහැබ තමයි ඔහු නම් කරේ. ඉතින් වැඩ කටයුතු කරන් ගියා. ඉතින් මම ඒ වගේ ඒකට මට එතන ලොකු අධ්‍යයනයක්. ඉතින් මගේ සම්පූර්ණම නාට්‍ය සංගීතය අධ්‍යයනය වගේ මේ සංගීත නිර්මාණ වලට බලපෑවා. මොකද එක පැත්තෙන් සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය වල හිඳීමෙන් තියෙන දැනුමයි ඊළඟට මේ තරුණ පරම්පරාව හැම කෙනෙක් ලැබුණා වැඩ කරා. දැන් ඇත්තටම දැන් නවත් එක්ක කතා කරද්දී ගොඩක් දේවල් කතා කරන්න ඕන. නමුත් කාලයත් එක්ක අපි ගොඩක් අපි ඔට්ටු වෙනවා. එහෙම නැත්නම් කාලයත් එක්ක අපි තරඟ කරනවා. විශේෂයෙන්ම නව දැනුත් මේ මාත් එක්ක ඉන්නේ ඊ타ත්ම කාර්යබහුල වෙලාවක. ඒකින්ද මම කැමති නව අපි ප්‍රශ්න වලින් ටික ටික ඉක්මනට යන්න. මේ නව දැන් නාට්‍ය ගැන කතා කරන්නේ. නව ටෙලි නාට්‍ය ගැන. රූපවාහිනියෙන් ප්‍රචාරය වෙන ටෙලි නාට්‍ය ගැන. ඒකම චිත්‍රපටි ගැන. අද ලංකාවේ ඉන්න දක්ෂතම සංගීතවේදියෙක් තමයි ජනප්‍රියතම සංගීතවේදියෙක් තමයි නවරත්න ගමගේ. නව අපිට ඒ ගැනත් මතක් කරමුකෝ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි. ටෙලි නාට්‍ය මුලින්ම ටෙලි නාට්‍යයක් මට ලැබෙන්නේ ඇත්තටම රෝහන් වැලිවිට මහත්මයාගෙන්. කෙටි ඒකාංගී ටෙලි නාට්‍ය ඊට පස්සේ ඔහුගේ දිගු ටෙලි නාට්‍ය ගන්නවා. ඉතින් මම හිතන නාට්‍ය ටෙලි නාට්‍ය 172ක් විතර මම මේ පොතේ සම්පූර්ණ ගොඩක් දේවල් සඳහන් කරලා තියෙනවා ප්‍රසන්න. ටෙලි නාට්‍ය 170 ගානකට විතර මම සංගීත අධ්‍යක්ෂණය කරා. මම හිතන්නේ ප්‍රධාන විසුදත් රෝහන්ලා එතකොට
මේ ටිකි රත්නායක මේ අය වගේ ලංකාවේ ප්‍රසිද්ධම සිනේෂ් බණ්ඩාර දිසානායක මේ හැම කෙනෙක් එක්කම වගේ මගේ මේ නිර්මාණ කටයුත්ත කිරීමේ වාසනාව ලැබුණා. මගේ මුල්ම චිත්‍රපටයේ හැටියට මට චිත්‍රපටයේ ලැබෙන්නේ සුලන් කිරිල්ලි ඉනෝකා සත්‍යයන් ගෙනින් ඊට පස්සේ ඒ මග වෙන පැත්තකට යනවා ශිරීෂ්ගේ ආදරණීය වස්සානේ. මේකේ ඇති වෙන ගීත උපුල් ශාන් සන්නස් කරලිව ගීත මම හිතන්නේ ලංකාවේ ලෝකේ පුදුම විදියට මගේ නම ජනප්‍රිය වුණා. විශාල හැඩයක් අරන් දුන්නා. මොකද උපුල්ගේ ඒ රචනා ඔව් ඇත්තටම දැන් සඳහන් කරා සනේෂ්ගේ ඇත්තටම වස්සානේ චිත්‍රපටයේ උපුල් ලියපු ඒ කතාවට මේ ආදරණීය වස්සානේ කතාව. ඉතින් මේ කියන්නේ අර මේ ඉනයකි මට ආදරේ දැනෙනවා මට ජීවිතේ ඒකම තිබුණා සඳ එබෙන් එපා තරු සිදුරු වසා අඳුරුනෙතු ආරකා අනවා ඔය ගීත ඒකට බොහෝ ගීත කපාට ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඔය වගේ උස්සේ මම මාචාර්ය සුනිල් රත්නදිසලක වගේ මේ සුමිත්‍රා පීරිස් ජයන් සංසරිගේ මේ චිත්‍රපටිවල ඊළඟට අලුත් චිත්‍රපටයක් තියෙනවා ඒකට තාර දැකලා මේ වගේ චිත්‍රපටි ගණනාවක සංගීත නිර්මාණය කළා. ඇත්තටම මේ පුදුම ජනප්‍රිය වෙච්ච ගීත ටිකක් තමයි නම ඉස්සෙල්ලාම කියවුව උපුල් ශාන්තගේ ඒ රචනාව වල තිබිච්ච ඔහු ඊට පස්සේ CD තැටියක් නිර්මාණය කළා. ඒක ඉතාමත්ම උණුසුමින් ඒ කියන්නේ උණු කැවුම් වගේ විකිනිච්ච CD පටයක් ඒ කාලේ. ඉතින් ඇත්තටම නවා ගැන කතා කරද්දී පුදුම තනු තියෙනවා. හැබැයි මට තව දෙයක් තියෙනවා නවාගෙන් අහන්න. ඒ ඇවිල්ලා අශෝක හඳගම. අශෝක හඳගම කාර්කේ බොනට් එක උඩ ලියාගෙන දීපු කොම්බුව. අපි කතා කරමුකෝ ඒ ගැන. අශෝකට නාට්‍ය බලන්න ආව වෙදිකාරණ නාට්‍ය බලන්න අශෝක වැඩි කතා බහක් කරලා එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. නිකන් අදිසියාව මේ ලුම්බිනියට නාට්‍ය බලන්න. නාට්‍ය බලලා මාව දැකලා කොහොමද මේ පොඩ්ඩක් හිටම් මචං මේ පොඩි වැඩක් තියෙනවා කරන්න කියලා මේ එක දවසක් හැන්දෑවක සින්දුවයි දැන් ඉතින් වෙන කුමක් කරන්න කියන සින්දුවේ මෙහෙම කටුවකරින් ලියන්න කියලා මට දුන්නා. මම මේ සින්දුව ගත්තේ බැලුවේ මේ සින්දුව කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ මේ මොකද්ද මේ කරේ මොනවාක්ද නැහැ උක පොඩ බලපං කියලා ගියා. ඔක ටිකක් සාකච්ඡාන් පස්සේ ඔගේ සින්තටික් සීන් නාට්‍යයට අහලා තින්න කවුරුකත්. එක දවසක් හැන්දෑවක කනා මැදිරි එලිපාරක ඔක හදලා ඊළඟට තවත් හින්දනා දැන් ඉතින් වෙන කුමක් කරන්නද දැන් ඉතින් වෙන කුමක් කරන්නද ඔය ගීත දෙක හැදුවා. හැදුවන් පස්සේ ඒවා ඇත්තටම ගීතවත්ව තියෙන වචන නෙමෙයි. නමුත් මට තේරුණා මේවා යම්කිසි ආකාරයක සමාජ ජීවිතය පිළිබඳ කියන දාර්ශනික අදහස් මේ ගීතය තුළ තියෙන දැන් නිකන් වචන තිබුණා නිකන් දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආදරය කරන මිනිස මහා පතරංගයටත් වඩා දිග කතාවක කොම්බුවත් තරම් අපේ ලව් සින්දුවේ අන්තර අපේ ලීග සමන්ති මේ වගේ වචන. නමුත් ඒක ඇත්තටම බැලුවම නාට්‍යයට කොච්චර උචිතද කියලා මට තේරුණා. ඇත්තටම මට ඒක මගේ සංගීත ජීවිතේ මා පිළිබඳ කතා කරන්න මේ බොහෝ අයට සිද්ධ වුණා ඒ ගීත දෙකෙන්. ඒ කියන්නේ ගීතයේ ආකෘතිය දේවල් අර තියෙන සාහිත්‍ය රාමයේ බිඳිලා ගිහිල්ලා වෙන ආකෘතියකට වැටෙනවා. ඒ ආකෘතියේ ප්‍රබලත්වයේ උඩ තමයි මගේ මේ නිර්මාණ වලට විශාල ආලෝකයක් ලැබුණා. ඔව් ඇත්තටම නා ඔප්පු කරා. මොකද විවිධාකාර ගීත රචනා බිහි වෙද්දී හැමෝම හැම සංගීත අධ්‍යක්ෂකවරයෙක්ම ඉල්ලන්නේ මුල මැද අග එහෙම නැත්නම් අන්තරා කොටස මේ එලි සමය මේ හැම දෙයක්ම කියලා මේ හැම දෙයක්ම අඩංගු රචනාවක් තමයි වුන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් නවා ඔප්පු කරා අර අශෝක ලියලා දීපු ඒ ගීත දෙකම කිසිම ගීතමය බවක් නැති වචන ටිකක් ගීතයක් බවට පත් කරලා මම හිතන්නේ ඉතාමත්ම සාර්ථකව ජනප්‍රිය වෙච්ච ගීත දෙකක් බවටත් ඒක පත් කරා. ඉතින් ඇත්තටම මේ නවා ඇත්තටම ඔබට කවුරු හරි මොනවා හරි ලියලා දුන්නොත් කොහොමද මේ මෙලඩි එක මේ මෙලඩි එක එන්නේ කොහොමද? මට මම හැම තිස්සෙම හිතන දෙයක් තමයි මොනවා හරි ලියන කෙනෙක් ලියනවනේ. ඒ ලියවෙන එකේ මම බලන්න යන්නේ නැහැ මේකේ
මේක සම්භාව්‍යද නැත්නම් ඒව දිහා බලන්න යන්නේ නැහැ. මම දන්නා මිනිස්සෙක් මොනහරි අදහසක් ලියනකොට ඒ ලියන්නේ තමන්ගේ හැඟීමක් කියලා. මම බලන්නේ හැඟීම වලට තියෙන තැන විතරයි. නැතුව මේ ඒකයි ඒ ලියලා තියෙන සැකස්ම කියන්නේ ආකෘතිය තමයි මගේ හිත සිත් ගන්න. මම සංසන්දනය කරන්න යන්නේ නැහැ මේක මහකමසේකර ලියුවේ මේ විදිහින් නැත්නම් අජන්දරණසිංහ ලියුවේදී කියලා මම ඒකට සාපේක්ෂ කරන්නේ නැහැ. මම දන්නවා ඒගොල්ලන් ලංකාවේ විශාල විශේෂයෙන්ම ඒ પરම්පරාව ගීතය පිළිබඳ තියෙන පොතපත කියවීම හැදෑරිල්ල කරලා තියෙන වැඩ අනන්තයි අප්‍රමාණයි. ඒ ගැන වෙනම කතා කරන්න ඕනේ. නමුත් අලුත් પરම්පරාවක් කවුරු ලියුව හැටි මම දන්නවා ඌගේ ආසාව. ඒ ආසාව තියලා තියෙන තේ પરම්පරාවේ ගීතාල සහ ඒවා කියවලා. මම මෙතෙන් මම එක පාට තීරණය කරගත්ත දෙයක් තමයි මම මේකට කොහොමද මේක ඇතුළට මගේ සර රටාවන් තනුවකට නිර්මාණය කරන්න කියලා. මම මේ වෙනතුරු දහස් ගානකට මම හදලා තියෙනවා. මගේ ප්‍රමාණාත්මකව මේ නිතරම මම ගීත හදනවා හැමතිස්සෙම මගේ ස්ටුඩියෝ වල වැඩ. මොකද ඒ ගීත මට ලැබෙනවා ගොඩක් අය විදේශ රටවල වලින් අනන්ත ප්‍රමාණ මට ලැබෙනවා. ලෝකෙින් හැම රටකින්ම ඉන්න බොහෝ අය ලියන අයගෙන් ලැබෙනවා. එතකොට අද වෙනකොට වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු මේගොල්ලන්ට නිදහසක් ඇවිල්ලා තියෙනවා යම් යම් අදහස් ප්‍රකාශ කරන්න. ඉගෙනගෙන කාලෙක ඉගෙනගෙන ඒවෙන් ආවුනන් පස්සේ ඒ නිදහසෙන් ලිව්ව ගීත කියන්න එනේවා ඒකලන් යෝජනා කරනවා. සමහරට මේක නන්දමාලි මහත්මිය, අමරසිරි පිරිස් මහත්මයා, සුනින්දු සිංහ නැත්නම් අලුත් પરම්පරාවේ මේ අවල් අවුල කියමු කියලා. ඉතින් ඒ දෙන්දී අතරම මම ගීත ගොඩාක් විශාල සංඛ්‍යාවක් හදලා තියෙනවා නැත්තේ නෑ. ඔව් ඇත්තටම දැන් නව ආදරණීය ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා වගේම විරෝධාකල්ප ගීත විශාල ප්‍රමාණයකුත් හදලා තියෙනවා. ඉතින් මට හිතෙනවා නවාගෙන් මේ ප්‍රශ්නේ අහන්න මොන කියලා. නවා දැන් විශේෂයෙන්ම ගින්නින් උපන් සීතල වගේ චිත්‍රපටයකට ඔබ සංගීතය නිර්මාණය කරා. තාමත්ම ලස්සන උමාරියා ගායනා කරපු හරිම මිහිරි ගීතයක් තියෙනවා. මම හිතන්නේ ඒක ඒ චිත්‍රපටිය පුරාවටම අපි වැළඳගත් ගීතයක්. මේ චිත්‍රපටි මෙන්න මේ ගීත එවැනි ගීත හදන්න එවැනි මෙලඩි එකක් ගන්න මම හිතන්නේ නවාට බලපාන්න නැති අර නවා ඉස්කෝලේ කාලෙන් පස්සේ අර කමර්ෂල් එකේ ඉන්නකොට මේ වාමාංශික දේශපාලනයට බරවත් විවිධ වූ දේශපාලන රැස්වීම් එහෙම නැත්නම් කතිකීන්ගේ ඒ කතා අහන්න ඒ පොත්පත් කියවන්න විශේෂයෙන්ම රුසියානු නවකතා කියවන්න ඒ ලබාගත් පන්නරේද හරියටම හරි. ප්‍රසන්න කිව්ව එක හරියටම හරි. මොකද දැන් මම වැඩ කරේ ආයතනයකනේ. කම්කරු වර්ගල මම දැකලා තියෙනවා. ඊට පස්සේ එළියට එනකොට පබ්ලික් ලයිබ්‍රරි එක මහජන පුස්තකාලය යවට තියෙන තංගුලි ඔක්කොම මහාචාර්ය සුජිත ගම්ලත්, මහාචාර්ය නලින්ද සිල්ලා, ගුන්දා සමරසේකර, පීසිලි ආචාර්ය පීසිලි විජේගුණසිංහ, විජේ ඩයස් මේ අය සමාජයේ කලාව, සංස්කෘතිය, දේශපාලන අරගලය පිළිබඳ මහා නිව්ටන් ගුණසිංහ මහාචාර්ය මේ අය කතා කරනවා. ඉතින් මේ කතා කිරීමත් එක්ක තමයි ඔය කිව්වෙද හැඟීම් මට ඇති වුණේ කියලා හිතන්න පුළුවන්. නැත්තම් නිර්මාණය කරනකොට මේ විවිධ දැන් ගින්නින් උපන් සීතලයේදී අනුරුද්ධ ජයසිංහ පැහැදිලිවම මේ ගීතය මට මේ විදිහට කරලා දෙන්න ඕනේ කියලා මාව සොයාගෙන මාවා. නානන්ද පෙර ලියුව ගීතයක්. ප්‍රසිද්ධ ගීත රචකයෙකුත් නෙමෙයි ඌ. ඌ ලියුව වචන වගේක්. අනේ ගණන්දුර ඒ වගේ වචන මේක පාංශු කූලයක් මේක ඒ වගේ අදහස්. මේක අත්තරින් නෑ මම අරගලේ කියන අදහසක් තමයි මේ අප මරා දැමුවද අප එහෙම වචන තියෙනනේ මේ වගේ ආදද මේ ගීතේ කොටස ලිව්වම මේ ගීතේට මං වෙස්සන්තර නිකන් ඒකේ අනේ ගනදුර සොයා එනු වෙස්සන්තර නාතරට නැත්නම් මං ගැත්තේ උමාරයට කිව්වා මෙන්න මේ විදිහට කියන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක අනුරුද්ධ යෝජනා කරා මේක කියන්න ඕනේ මොරිස් විජේසිංහ කියන ඔබ එන්න සින්දුව කිව්වා මොරිස් ගන්න ඕනේ නවා කියලා. මොරිස්ට අවසනාන්ත විදියට අසනීප වෙලා හිටියා. ඔහුට අර මේ පැත්තක පොඩි අසනීප තත්ත්වයක් තිබුණා. උට අර ශක්තිමත් ගායනා කරන්න ඔහු අනුරුද්ධට කිව්වා මේක මට ගායනා කරන්න බෑ මේ ඉන්න මම මොහොතේ. මේක නවාලවලම ගායනා කරන්න මොකද නවාට මේ හැංගීම නවාටම තමයි කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං ගෝ ඒක කරන්න බෑ. මේක වෙන කවුල් අපි කියමු කියලා මං ආසයි වෙන කෙනෙක් කියනවට. මං කීප දෙනෙක් ගෙන්න මේ ස්ටුඩියෝට ගෙන්නලා මේක try කරන්න බැරි වුණා. අනුරුද්ධ කෝ අර මොරිස් කිල්ලිම වගේ මේ ඔයාම කියන්න මේක කියලා. මට උමාරියටයි 2027 දී ජනාධිපති සම්මාන ලැබුණ හොඳම ගායනයට.
ඔව් දැන් බලන්න සංගීතඥයෙක් ඉස්කෝලේ කාලේදී කිසිම සංගීත පොතපතක් පරිහරණය නොකරපු පුද්ගලෙක්. අර උපතින්ම ගෙන හැකියාව හොඳ ගුරුවරයෙක් ලැබිලා සමාජ ආශ්‍රය ලැබිලා උපමට්ටම් වෙලා අද ඉන්න තැන. මේක තමයි වාසනාව කියන්නේ. මම හිතන්නේ මේ වාසනාව නොඅඩුව අපේ ආදරණීය නවාට තියෙනවා. නවා දැන් නවා මේ විදියට මේ සංගීත ගමනේ ඉදිරියට යනකොට නවාට ආධුනික ශිල්පීන් ගොඩාක් එකතු කරගෙන නවා ගමනක් යනවා. ඒක අපි දැකලා තියෙනවා. මම පෙරේදා මේ ප්‍රසංගයේදීත් අපි දැක්කා. නම හිතන්නේ කොහොමද මේ ආධුනික පිරිස ගැන? ඔව්. ඒ කියන්නේ දැන් මම අද අපිට සින්දු හදන්න වෙන પરම්පරා තුනක් තියෙනවා. එක પરම්පරාවක් තමයි යම්කිසි ආකාරයක ශාස්ත්‍රීය සංගීතයේ විශ්වවිද්‍යාලයෙන් හරි ගුරුවරයෙක්ගෙන් හරියට ඉගෙන ගත්ත අය ඉන්නවා. ඒ එක කණ්ඩායමක්. අනික කට්ටිය අද බිහි වෙන එක්තරා විදියට රියැලිටි වැඩසටහන් වලින්. දැන් මම සුපර්ස්ටාර් ස්ටෝ කියන ව්‍යාපෘතිය සිරස වගෙන් කරපු ඒ ව්‍යාපෘතියේදී මම සම්පූර්ණ අජිත් බණ්ඩාර සුරේන්ද්‍ර පෙරේරා එතකොට ඔය හැම මේ ප්‍රෝග්‍රෑම් එකේදී හැම කෙනෙකුටම මම දැන් මේ ප්‍රසංග මේ ළඟදී කර මේ මෙල්බන් නුවර ඇවිල්ලා කරපු ප්‍රසංගේ ඉතින් සම්පූර්ණම මේ ඒ අය ගායනා කරා කීප දෙනෙක්. එතකොට මේ પરම්පරාවට මම සින්දු හදලා තියෙනවා. ඊළඟට තව પરම්පරාවක් ඉන්නවා. ඇත්තටම විදේශ රටවලත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා. ඒක නම් වෙනම රසිකත්වයේ දිනු කරගත්ත પરම්පරාවක්. දැන් ඒ પરම්පරාව තමයි මේ මගේ මේ ප්‍රසංගේ මේ ධනුෂ්ක පරණ්ඩු සංවිධානය කරලා මේ දර්ශන නාකන්ද එයාගේ මූලික සංගීතය එයාගේ යටතේ අධීක්ෂණය කරගෙන මෙහෙවගෙන මට ඕන විදියට මේ අපේ චමරි වීරකෝන් ඒකලම් සම්බන්ධ කරන ළමයි මේ යාගේ ළඟ තියෙන ආයතන ඔය සියලු දේවල් අරගෙන තවත් නැටුම් අංශ තිබුණා. මේ ඔක්කොම මම කල්පනා කරේ ඒගොල්ලන් මෙහි හිටියට ඒගොල්ලන්ට උමනාවක් තියෙන දෙයක් කරන්න ඕනේ කියලා. මම කල්පනා කරා ඒ පිරිසගේ තියෙන හැඟීමට ඉඩ දෙන්න ඕනේ කියලා. ඉතින් මෙහි ඒ ගායනා කරපු අය මගේ ප්‍රසංගය මට දැනෙන විදිහට ගායනා කරා. මට ඒක අමරසිරි පීරිස් කියන ගීතය මෙයා ගායනා කරා කියලා මම පොඩ්ඩක් ඒකට මෙවෙන්නේ නැහැ. මොකද අමරසිරි පීරිස් මහත්තයත් එක්ක කඩේ කල්ලි ඉවරයි. මේ වගේ මේ කලා රසස්වාදනය සංස්කෘතිය දියුණු කරන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලන් මේ නිදහස්ව මේ සංස්කෘතිය දියුණු කරන්න දායක වෙන්නේ. සහ පැවැත්මක් තියෙනවා. පැවැත්මක් තියෙන ඒගොල්ලන් ආසයිනේ. ඒගොල්ලන් වෙන වෘත්ති වල යෙදුනට ගීත ගායනා කරන්න පුළුවන්. මම ඒක ගොඩක් ලංකාවේ මේව කරලා තියෙනවා. දැන් මම සමහර ගාමන් ෆැක්ටරි වල විශේෂයෙන්ම හයිඩ්‍රාමනි වගේ ආයතන වල මම වැඩ කරලා තියෙනවා මුළු අවුරුදු ගාණක් ඒගොල්ලන්ගේ සංස්කෘතික දියුණුව සඳහා ඒගොල්ලන්ගේ හැකියාවන් කවිය ගීතය මේ වාදනය ගායනය ඔය වගේ දේවල් නාට්‍ය වගේ දේවල්. එතකොට මම දැක්ක දෙයක් තමයි ඒක අපේ වෙන්නේ O level වලින් A level වලින් පස්සේ අපේ මිනිසුන්ගේ ජීවිත තීරණය වෙන විදියක් තියෙනවනේ. එතකොට කොහේ හරි තැනක මට ඒක ප්‍රසන්න සමන් සාධාරණ කරගන්න විය යුතුනේ. මොකද මට නොලැබුණානේ ඒකත්. එතකොට මට O level A level මියුසික් හම්බුනේ නැති කෙනෙක් මට මම වෙන වෘත්තියක් ඉදලා අවුරුදු 30ක 36 දී තමයි මම සංගීත අධ්‍යක්ෂකයෙක් බවට පත් වෙන්නේ. එතකොට මම ඒ කාලේ එතකොට මට ඒක නොලැබුණා නම් මට මේ තව කෙනෙක්ගේ දෙයකට මම තාමත්ම ඒක සිවුම හිතන්න එපා. මේක මෙයාට සංගීත දන්නේ නැහැ කියලා මම දන්නවා එයා කොහොමද ඒක මම කිව්වා එයා ලියන පදවල කොහොමද මට දැනුණා මම ඒකේ වැඩ කරන කටහඬ කෙනෙක්ගේ මට දැනුණාම කොහොමද මේ පරාසයට ගීතයක් හදන්නේ කියන එක හැදීමේ ඒ හැකියාව ඒ හැකියාව ඇත්තටම මම අධ්‍යයනය කරපු කෙනෙක්. ඉතින් ඒකින්ද මට ඒක බය වෙන්න දෙයක් නැහැ. මම කරන සින්දුවක් කටහඬ ගන්න ගියාම ආධුනිකයෙකුට මම ඉතාමත් වෙහෙසෙනවා. ඕන කෙනෙක්ගේ වෙහෙසල මම ගන්නවා. ඔව් දැන් අපි ලංකාවේ පහුගිය කාල වකවානුව තුළ තිබිච්ච ප්‍රසංග විශේෂයෙන්ම ඔපෙරා වගේ දෙයක් අපි ගැන කතා කරොත් එහෙම අපිට නිරන්තරයෙන්ම අපේ නැසී ගිය සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් අපිට නිරන්තරයෙන්ම මතක් වෙනවා. එතුමාගේ ගෝල බාලෙක් තමයි නවා ඔබත් නොදෙවිනි ඔපෙරාවක් ලංකාවේ සංවිධානය කරලා පැවැත්තුවා. ඉතාමත්ම සාර්ථකයි. ඇත්තටම ඒ ඔපෙරාවේ CD පැටයකුත් මං ගාව තියෙනවා මේ ඒක මට දැන් මෙතෙන්ට ගේන්න බැරි වුණා. මේ ඒක තමයි මේ මේ පණාමුරේ කුංචනාද. අපි ඒ ගැන පොඩ්ඩක් නම දැනගමු. මං හරි කැමති ප්‍රසන්න
අහපු දේ ගැන මොකද ආචාර්ය කේමදාසයන් තමයි ලංකාවේ මේ සංගීතයේ යම්කිසි ආකාරයක කොච්චර ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තැබිය යුතුද කියන අදහස් තිබුණේ එතුමාගේ. එතුමා කිව්වේ කැන්ටාට ඔපරා හැම කටහඬක් වෙනස් ආකාරයක චිත්‍රපටය ලබා ගැනීම පියල් දිනුවන් ධර්මසේන පතරාජ මහත්මයාගේ මේ බඹරේත් ගීතය ධර්මසිරි බණ්ඩාර මහත්මයාගේ මේ හංසවිලක් චිත්‍රපටවල ගීත එයා වෙනම ආකාරයක වෙනම ආකෘති හදමින් අත්දැක බලමු සංගීතඥයෙක්. අපිට මොන හරි ඒ ලැබුණ නම් ආభాෂයක් ලැබුණේ යාගේ. ඒතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය සෝමදාස ඇලියුටි මහත්තයාගේ සංගීතයට මම බොහොම ප්‍රිය කරනවා. මොකද එයා නාට්‍ය ගවේෂණය යාගේ ඉතාමත් ඉහළයි. ඊට පස්සේ ආචාර්ය කේමදාසයන් ඒක වඩා දියුණු කරනවා. අපි දන්නවා අමරදේව සර් සහ සුනිල් ශාන්ත වගේ සංගීතඥයන් ආනන්ද සමරකෝන් වගේ සංගීතඥයන් කොහොමද මේ සාහිත්‍ය තුළ ඉතාමත්ම දියුණු විදිහට වැඩ කරලා සාහිත්‍ය සහ සංගීත ආකෘතීන් ගවේෂණය කරපු තුන් දෙනෙක්. ඇල්විටගල් මහත්මයා මම දකින්න සම්පූර්ණම වේදිකා නාට්‍යවල සංගීත නිර්මාණය කරලා සප්සමුදුර කරා සිනිඳු සුදුමුදු තරාවේ කියන ගීත බැලුවොත් ඒක ලොකු මට්ටමකට එයා මේ නිර්මාණය කරානේ ලොකු සම්දිනී ස්වරූපේ. ඊට පස්සේ මේ කේමදාස මහත්තයොත් මේ තාමත් මේ ජාත්‍යන්තර තියෙන සංගීත ශෛලීන් අපිට හඳුනා දුන්නා. මෙන්න මේ ඒ වගේම මම සරච්චන්ද්‍ර මහත්මයා ඇතුළු නාට්‍ය ගණනාවක මම වැඩ කරා. මම මොකද්ද කරන්න ඕනේ? මට ඉන්න දෙන්නේ නැහැ මේ ඒ දැනුම් සම්භාරය සහ ඒ වැඩ කරපු විදිය මට හරි වදයක් වුණා. අවුරුදු 12කටත් වැඩි කාලයක් ඔය පනාමුර කියන කුංජනාද වේ ප්‍රදේශයට ගිහිල්ලා, ඒ කියන්නේ අපේ රටේ හිටිය ඇතෙක් හිටියා පනාමුර ප්‍රදේශයේ අත්ගාලක ඔහුව වෙඩි තියලා මරණ දානවා. මේ සිද්ධිය මම එහෙට ගිය වෙලාවක මට විශාල කම්පනයක් ඇති වුණා මේ සිද්ධියට. මේ මීට අවුරුදු 10කට විතර කලින් ඒ ප්‍රදේශයට ගියාම වෙනින් වැඩ කටයුත්තකට. ඒ කියන්නේ අපි අත්ගාල සැදිය යුතුයි කියලා මේ ඇතාගේ පිළිරුව හැදිය යුතුයි කියලා මේ තරයේ තීරණයක් ගත්ත යම් කණ්ඩායමක්. එතකොට මේ ඒ කණ්ඩායමේදී මේ සමන් කියලා හිටියා මිත්‍රයෙක්. ඔහු තමයි මේකට ඔහු පොලිස් නිලධාරියෙක් හැටියට හිටියේ. ඔහු උත්සාහයක් ගත්තා මේකේ මේ ඇතුළු හදන්න. ඊට පස්සේ මම කල්පනා කරා මේකට යනකොට මට මේ සිද්ධියව මේ ඇත්තෙකුට වෙඩි තිබ්බා. මෙන්න මේ නිමිත්ත මේ නිර්මාණ නිමිත්ත මගේ හිතට අතහකුව මට මතක් වුණේ නිකන් මේ වගේ අදහසක්. උඹලගේ කරඬු අරන් යන මම ඝන දෙවියන්ගේ යට තින්නේ මම සමන් දෙවියන්ගේ වාහනයක් වන මම මගේ ගජගාවන්නේ මේසර වාදනය කර මම ලබලා දීලා තියෙන උඹලට මම ඇයි උඹලා මට වෙඩි දීලා මැරුවේ? මට හිතුණා ඒ සංකල්පය. ඒ කියන්නේ අතා කියන්නේ ඒ වගේ බුදුහාමුදුරන් සිද්ධාර්ථ උප්පත්ති හිටියේ මට ඇයි උඹලා වෙඩි දීලා මැරුවකම මේක මගේ හිතට ආවා. ප්‍රසන්න පැහැදිලිද? අනිවාර්යයෙන්. මේක මගේ ලොකු කම්පනයක් හදුන මම කල්පනා කරා ඒ වගේ මේක කැලේක සිද්ධ වෙන්නේ. කැලේගෙන ඉන්නේ. මෙන්න මේ නාද රටයි අර සංකල්පය අතර මම විශ්ව ප්‍රකාශනයක් හැටියට 2004 මම නෙළුම් පොකුණ රංගහලේ ශිල්පීන් 100 ගාණක් මෙව කරගෙන මේ රිසර්ච් එක මේ මගේ මේ අත්දැක බැලීම මම කරා. ඉතින් මේකට මම හරියට වෙහෙසුණා. මොකද මම ඒක දකින්නේ මම ලෝකේ ජර්මනියට ගිය වෙලාවක, ඉතාලිය ගිය වෙලාවක, ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවවල මේ හැමම ලෝකේ රංගහලකට ගියොත් මම ඇත්තටම ගිහිල්ලා ඒ වගේ තියෙන දැන් මෙහෙ ඇවිල්ලත් මම මේ ආර්ට් සෙන්ටර් එකට ගිහලා සීළු කරුණු මම රැස් කරගත්ත මේ ආපු මොහොතේ. ඒතර මම ස්කාලේ එකේ බලලා තියෙනවා. ජර්මනියේ බ්‍රෙස්ට්ගේ ඔපරා මේ තියටර් වල මම මේවා බලලා තියෙනවා. මට හිතුණා මට ඒක බලන්න මේ ප්ලොට් එක උඩට ආවා. මම පුළුවන් තරම් සංවිධානයක 2004 කරා. ඊට පස්සේ මට දැන් පොඩි වාසනාවක් පැහැදිලා තියෙන්නේ ජර්මනියේ මේ නැටුම් කලාව පිළිබඳ ඉතාමත් උසස් විදියට මැනවීම් ශාස්ත්‍රානුකූලව හදාරපු කපිල පලිහඩන මේ මට යෝජනා කරා මේ සංගීතයට අපි බැලේ මුද්‍රා නාට්‍යයට බැලේකට යන් කියලා කියන මුද්‍රා නාට්‍යයකට යමු. මොකද චිත්‍රසේනයෙන් පස්සේ ඒ ගත්ත කර්තව්‍යයට අපි යම් සේවයක් කරන්න ඕනේ. අර ඉස්සෙල්ලා සංගීත පරම්පරාවට සේවයක් කරන්න ඕනේ, නැටුම් පරම්පරාවට සේවයක් කරන්න ඕනේ කියලා මේ පනාමුරේ කුංජනාදය දැන් අනාගතයේ ලෝකයට සහ ලංකාවට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තියෙනවා තියටර් වර්ෂන් එක. තියටර් ඒ කියන්නේ නාට්‍ය වුණ ආසාරය සහ සංගීතය යොදා ගැනීම එක ප්‍රකාශනයක් තියෙනවා. අනිත් ප්‍රකාශනයේ සම්පූර්ණම
බැලි නර්තනයකින් මේක කරන්නේ. මේ දෙක මේ මොහොතේ ලංකාවේ මම නිර්මාණාත්මක ගවේෂණයක ඉන්න මොහොතක තමයි මම මේ රට ඇවිල්ලත් මෙහි ඉන්න රසිකයන්ට සින්දු වලින් තොරව සින්දු වලට තව එහා ගිය මේ කාර්යභාරයකට අපි අත තියමු කියන අදහසින් තමයි පනහමුරේ නිර්මාණයේ කොටසක් මේ පාර ඇවිල්ලා මම කරේ. මේ දැන් අපි කතා බහ මෙහෙම කරගෙන යද්දී මට ආස හිතුණා නවාගින් ගීතයක් අහන්න. මොකද 2024 හොඳම ගායකයාට හිමි ජනාධිපති සම්මානය ගත්තේ නවානේ. අපි චූටි ගීතයක් නවාගෙන් අහමුද? මේක ඉතින් කවුරුත් අහලා දෙන ආස ගීතයක් හැටියට මම මේ කියන්නේ ඔබ එන්න කියන ගීතුව පුල්ලිව්ව. ඔබ එන්න ඔබ ඇවිත් යන්න සෞම්‍ය සදසේම වතරු සිරිබෝමා සංසුන් ගමනේ රුසිරිබෝමා ආදරේ නොකියා ඉන්නේ කොමා මගේ රන් කඳට මම ආදරේ. ඇත්තටම නවාගේ රන් කඳට ආදරේ. මම මේ නවාගේ පොතේ නවාගේ මංගල ඡායාරූපේ තියෙනවා. මට ගීතයත් එක්ක මතක් වුණේ ප්‍රීතිව. ප්‍රීති කියන්නේ නවාගේ ආදරණීය බිරිඳ. ගාල්ලේ හිටපු ප්‍රීති කොහොමද මේ පත්තන පිටියේ එහෙම නැත්නම් මේ කුණුගේගොඩ ගංගොඩවිල නවරත්න ගමගේ හොයාගත්තේ? ඒකත් පුදුමාකාර අහඹ සින්දියක්. ඇය උසස් අධ්‍යාපනය සඳහා මේ ඇඹිලිපිටියෙන් මේ නුගේගොඩ අපේ ලොකු තාත්තා කියලා ගෙදරට එනවා. එයාගේ ලොකු තාත්තේ පුතයි ප්‍රීතිගේ අයියයි ගොඩක් කිට්ටු යාළුවෝ දෙන්නේ කියලා ගාල්ලේකට අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා එහෙ නවතිනවා. එයා නවතින පස්සේ මගෙත් එක්ක නිකන් ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. ඒ සම්බන්ධය තුළ ඇය මගේ ජීවිතේ හමු වෙන්නේ සංගීතඥයෙක් හැටියට නෙමෙයි. ඇය මගේ ජීවිතය ගත කරන්නේ මම අර කාර්මික ශ්‍රේෂ්ඨ ඉන්නකොට එවැනි යුගයක. හැබැයි මේ පරිවර්තනයෙන් පස්සේ ඒ හැම දුකක් අත්දැකීම බෙදාගෙන ඇය සිටියා. ඒකේ යට තමයි මේ හැම දෙයක්ම මගේ ගෙදර පරිසරය විශේෂයෙන් මගේ පවුලේ වැඩිමලා ඒ වගේ ප්‍රශ්න කියලා කියන වගකීම් සහිත වගකීම් ප්‍රශ්න හැම දෙයක්ම දරාගෙන මේ නිර්මාණ කරන්න බෑ මට යම්කිසි ආකාරයක ශක්තියක් නැත්තම්. ඉතින් මට අද සතුටුයි එයාත් එක්කම මේ රටට ඇවිල්ලා මේ රටත් දැක බලාගෙන මේයාගේ ඉන්න මිත්‍රයෝ ප්‍රසන්න හම්බුණා. ගොඩක් අය යාළුවෝ මගෙත් එක්ක මේ රටේ ඉන්න මගේ යාළුවන්ගේ මිත්‍රයන්ගේ දුවල පුතාලා හම්බුණා. මාව සාඩම්බරෙන් පිරි අරගෙන මේ රටේ ගොඩක් දේවල් තැන් වලට මා එක්කන් ගියා. දැන් උදේත් මගේ ඉලුක් පිටිය කියලා කමර්ෂල් එකේ ඉන්න යාළුවා දෙනවා අපි අරන් යන්න. ඉතින් මේවා ඔක්කොම ලැබුණේ මේ සංගීතය නිසා. ඉතින් මම ඒකින්ද මේ මම හරි සතුටු වෙනවා ඇත්තටම මේ හැම පැත්තකම දේවල් මට මේ ආදරය කිරීම ආදරය ලැබීම සැලකීම පිළිගැනීම ඇත්තටම කලාවේ මම යම්කිසි ඒකේ වගකීමක් ගත්තේ හින්දා ඒ සමාජයේ මට වගකීමකින් මගේ දේවල් දිහා බලනවා කියලා මට එක පැත්තකින් හිතෙනවා. ඉතින් මට සතුටුට තියෙන මේ කාරණේ තමයි. කාරණේ. ඇත්තටම මේ ප්‍රීති නවාට තාමත්ම ශක්තියක් දෙන හෙවණැල්ල වගේ ඉන්න කෙනෙක්. අපි ඒ ගැන මතක් කරන්නටම ඕන. ප්‍රීති එකතු වුණාට පස්සේ නවාට තවත් ඒ කැදැල්ලට එකතු වුණ දෙන්නේ. අපි චුට්ටක් කතා කරමුකෝ. ඔව් ඊට පස්සේ මගේ ලොකු පුතා මුදිත මාදව දෙවෙනි පුතා ජනක් චන්දිමාල් ලොකු පුතා බැඳලා ඉන්නවා අරිණි කියලා. එයාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. එයාගේ ඉගෙන ගන්න කාලේ. මොනේ දැන් ඒ දෙන්නට ජනක් මේ ඒ දෙන්නට පුතුගේ දුවගේ ඉන්නවා. වියන් නවරත්න කියලත් අරට ආදිත්‍ය
නවරත්න කියලත් ඉන්නවා. ඒ කියන්නේ ආදිත්‍ය. ඔව් ඒ කියන්නේ දැන් නවා 100 කෙනෙක්. මම ඒක කියන්නේ නැතුව නවාගෙන්ම ගත්තේ ඒකයි. මොකද සමහර විට නවා කැමතිද දන්නේ නැහැ 100 කියනවනේ. ඔන්න ඔන්න 100. ඇත්තටම නවා 100. ඇත්තම කියනවා නම් නවා දැන් ජීවිතේ විඳින්න ඕන දේවල් විඳමින් සිතාමත්ම සතුටින් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරමින් හැමෝටම උදව් කරමින් හැමොත් එක්කම යාළු හිතවත්කම් ඇති කර ගනිමින් ඒවා ගොඩනගා ගනිමින් ඒවා පවත්වාගෙන යමින් ලෝකයේ විවිධ රටවල් වලට සංචාරය කරමින් යන ගමනකදී තමයි අද මට දෙවෙනි වතාවට ඕස්ට්‍රේලියාවේදී හම්බෙන්නේ. මීට අවුරුදු මගේ දැනීම හැටියට 7-8කට ඉස්සර අපිට ඕස්ට්‍රේලියාවේදී හම්බුණා. හැබැයි මට මීට ඉස්සෙල්ලා ලංකාවේදී දෙසැම්බර් මාසේ නව හම්බුණා. මේ මම කියන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී හම්බෙන්නේ අවුරුදු 7කින් වගේ කාලයක් තුල. ඉතින් නම කාලයත් එක්ක අපි හැමදාම සටන් කරනවානේ. විශේෂයෙන්ම නවා මේ කාලය මම සඳහන් කරන්නට ඕන මේ දින 6-7 ඇතුළත නවාට තිබිච්ච කාර්ය බහුලත්වය අතරතුර අද මේ කෙටි කාලය මට ලබා දීම ගැන මම නවාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක නවා මට කරපු හිතවත්කමට යාළුකමට ඒ කරපු සැලකීමට මම අනේක වාරයක් ඔබට ස්තුතිය පළ කරනවා. ඒකට වඩා ප්‍රසන්න මට ඒකටත් වඩා කියන්න තියෙන්නේ ප්‍රසන්න මම ආපු වෙලාවේ ඉඳන්ම හැමදෙස්සෙම දැනුම සහ යම් යම් දේවල් හැමදෙස්සෙම මේ කලා සංස්කෘතිය ගැන කතා කරනවා. අද උදේ ඊයේ මේ රටේ ඉන්න කෙනෙක් ඕන කෙනෙක් දන්නවා. ඊයේ උදේ පාන්දර නිදිය ගන්න. මේ රටේ මේ තියෙන සීතලත් එක උදේ නැගින්නවා කියලා කියන්නේ ලංකාවේ නම් ඒ වගේ දෙයකට අපිට මට ඕන තරම් මේ පරක් වුණා මෙහෙමයි කියලා කියන්න පුළුවන්. මට නමුත් ප්‍රසන්න මේ කරපු ආරාධනය උදේ පාන්දර මම නැගිටලා මම මේක කළ යුතුයි. මේක මේ මගේ මේ ඉල්ලා හිටින්නේ මේ ආදරේ ඉල්ලා හිටින්නේ මේ මං වෙනුවෙන් නෙමෙයි යම්කිසි විදියට මගේ අදහස් සමාජගත කරලා තවත් යම්කිසි પરම්පරාවකට යම්කිසි අත්දැකීමක් බෙදා දෙන්න. මම හිතන්නේ නිකන් අපේ අතර මේ ගිය කතා බහ නිකන් හුදු කතා බහක් නෙමෙයි. මං වෙනුවෙන් කරාට මට තියෙන මගේ නිර්මාණ වලට තියෙන ගරුත්වයට කරපු මේ සාකච්ඡාව කියලා මම සියලු දෙනාටම කියනවා. ඇත්තටම බොහොම ස්තුතියි. ඇත්තටම අපි හැඟීම්බර වෙන අවස්ථාත් බොහොම වෙලාවක තියෙනවා. ඉතින් එවැනි හැඟීම්බර වූ අවස්ථාවක් හැටියටත් මට මේක විස්තර කරන්නට පුළුවන්. කොහොම නමුත් ඒ ආදරය, ඒ ගෞරවය, ඒ ලෙන්ගතුකම අපි අදයි හෙටයි හැමදාම අපි තියාගෙන අද මේ වැඩසටහන මෙසේ නිමා කරන්නට අපි සූදානම් වෙන මොහොතේ මම නවාගෙන් එක ඉල්ලීමක් කරනවා. ආදරණීය නවා මා වෙනුවෙන් අපේ ආදරණීය රසිකයින් වෙනුවෙන් එක ගීතයක් ගායනා කරලා වාදනය කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තවන ඒ වගේ ලස්සන තවන දේදුණු සායම දැස වසන් කළ මාලති යායක එවිලා මාලති යායක එවිලා. ඇත්තටම බොහොම ස්තුතියි නවා. ආදරණීය නවාට ආදරයෙන් තමන්ගේ ජීවිතය, තමන්ගේ සංගීත ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ නවයි මමයි එකතු වෙච්ච මේ මොහොතෙන් සමුදිනවා. අයිබෝන් ප්‍රසන්න. Gateway Lawyers, Business and Commercial Law, Wills, Power of Attorney, Deceased Estates and Administration, Family Law, Migration Law, Conveyancing. Gateway Lawyers, providing premium legal services to individuals and businesses throughout Victoria.
Gateway Lawyers. Visit gatewaylawyers.com.au for further information.